back side okay. කවුරුත් නැහැ. ඔය මරේ. උඹේ මොකද්ද කරන්නේ? උඹ පක්කී ගා හිටපන්. අර දකුණ කොල්ලේ YouTube එකේ චූ කරලා හරි මේ ප්‍රසිද්ධ වුණා. මොනවද? දන්නේ නැති වචන කියවන්න එපා. YouTube නෙමෙයි. පක්කීත් නෙමෙයි ඔබනික. දන්නේ නැතිව කියවන්න නැතුව ඉන්නේ. අනේ මේ උඹ මට වාසාව ගන්නන්න එන්න එපා. ලැහත්තියන් අන්න අර මනමාලි බලන්න යන්න. තාත්තේ මේ මනමාලියෝ මතකයි එකපාරක් මකඳුරේ බලන්න ගිහිල්ලා වෙච්ච වැඩේ. මට නම් ඔය මනමාලියෝ බතාත්තේ. මම මේකෙනුත් මේ මනාලියෝ බැලුවේ. ඒ වයින් වැඩක් නැහැ. මේ මාකඳුරේ කෙල්ලෝ මේ පොඩි චූට්ටක් බඩින් හිටියා කියලා ඒවා මේ සුළු වැරදි. මේ කෙල්ල මේ දකුණේ කෙල්ලෝ ලස්සන. එන යන් මලවදේ මෙයාගේ. එහෙ ගිහිල්ලා ඔය මකුල ඔබා ඉන්න නෙවෙයි ඒ කෙල්ලගේ හිත ගන්න විදිහට මේ මොකක් හරි වැඩක් කරපිය. බලාපන් උන්ට තියෙන කුඹුරු. මෙයා ඔක්කොටම අර තනි කෙල්ලට තමයි ගෙදර. තව තියෙනවා දේපල. නැවතිලා යනවා මට මහන්සි. අපිටත් ඉතින් කාර් කෑල්ලක් ගන්න වත්කම තිබ්බනන්නේ. උඹ කොහොම හරි ඔය කෙල්ල හිත ගන්න වැඩේ කරපන්. ඔය මගුල දැන්වත් තාක්කුවට දාගනින්කෝ. යෝ බලාපන් අර ගාමන්ට් එක. ඕකත් ඔය කෙල්ලට තමයි ආයි. ඒකට ඒ ගාමන්ට් එකේ ඉන්න කෑලි ටිකත් ආයිද මටත් තාත්තේ. කෑලි? කෑලි කපලා තමයි රෙදි මහන්නේ. මෙන්න මේ වලෙන් යන්න. අම්මෝ දැන් කොච්චරනම් දුර පයින් ඇවිල්ලාද අප්පා මම කකුල් දෙකත් රිදෙනවා. මට මේ PUBG ගහන්න දුන්නේ නැහැ තාත්තා. තාත්තේ මට නම් දැන් ඉක්මනට කෙල්ලේ කොන අප්පා. කෙල්ල කොහොනි කියලා මේ තල්ලුවක් දාන්න බෝ. පොඩ්ඩක් හිටපන් මේ ධර්මකට ගහන ඉක්මනට යන්න. යම් ඉක්මනට ඉතින්. යවන් ඉතින් පහ ඉක්මන් කොල්ලා. පුදුම හදිස්සියක් නුඹට දැන් තියෙන්නේ. ඔය කොණ්ඩේම ටිකක් විතරගෙන පිළිවෙලකට ඉන්නවකෝ. දැන් හැදෙනේ වුන් අන්තිම. මේ ගජනායකලානේ. එන්න. ආයිබෝන් එයා. ගජනායක මහත්තයා ඔය එතනින් ඉඳගන්න. අපි දෙටියක් කියන් බීලා කතා කරමු. කොල්ලෝ හරි වාඩි වෙන්න. තාත්තේ මෙයා රාමනායක තොට පිස්සුද? ඌට වටේට ගෑනු හිටියට ළමයි නෑ. මේ පුතා ඩ්‍රින්ක්ස් එහෙම ගන්නවද? අංකල් මට ආරාධනාවක්ද කරේ නැත්නම් මගේ ප්‍රශ්නයක් දැහුවේ. කොට වහපන්. දන්නේ නැද්ද දැන් කාලේ හැදෙනේ ඌ. මොක වුණත් විහිළුවට ගන්න. බබා අපිට තේටියක් හැදුවා නම්. තාත්තේ බබා කිව්වේ අම්මට දුවට. ආවම බලපන්. අපි තේටියක් බමු නේද? තේටියක් බොමු නේද? රමනායක මහත්තයා මේ දුව වෙන්නේ නැති. නෑ මේ අපේ ගෙදර වැඩගෙන කෙල්ලනේ. තාත්තේ මූතරන් රාමනායකය වගේ සීරටම බබා කියන්නේ. මට මේ මගුලේ පා තාත්තේ. කට වහගෙන හිටපන්. මේක සල්ලි කඳක්. රාමනායක මහත්තයා එතකොට අර මේ මග එනකොට තිබිච්ච මඩ ඉඩම් එහෙම කාගේවද? ඔයා කියන්නේ මේ පල්ලෙහා ඇලගාව දින ඊටම නේද? ඒක තමයි මං කිව්වේ. වෙන කාගේද? එතකොට අර අතන තිබුණු තේ ඉඩමයි පොල් ඉඩමයි ඒකත් රාමනායක මහත්තයාලගේ වෙන්නේ. නැතුව වෙන කාගේද? ඒකනේ මං කිව්වේ. එතකොට අංකල් ඔය ඉඩ ගණන් සේරම මේ දුව බඳින එක්කෙනාට හම්බෙනවද? ගජනායක මහත්තයා මේ පුතා මේ මොන ඉඩම් ගැනද කියන්නේ? මම හිතේ මේ දැන් මෙච්චර වෙලා කියපු මේ තේ ඉඩම් පොල් ඉඩම් මඩ ඉඩම් ගැන තමයි මේ කොල්ලා මේ කියන්නේ. ඒ ඉඩම්ද ඒවා පේන්නේ මේ ගජනායක මහත්තයා. ඒවා මේ වෙන කාගේ? ඔයා එහෙම මිනිහා කියන්නේ? එහෙනම් ගජනායක මහත්තයා මං ගිහලා දුව එක්කන් එන්න. ඉන්න ඔබට කොහොම ඉඳගෙන? හොඳයි. අයිබෝවන් මෙන්න දැන් ලැබුණු පුවත.
මාතර කැකුණදුර ප්‍රදේශයේ අලුතේ යහු තරුණයෙකු සහ තරුණියකු අතර ගෘහමූලික තනතුර පිළිබඳ මත ගැටුමක් දුරදි ගියාමෙන් තරුණිය විසින් තරුණයාට පසුදෙනු ආහාර දී දීපාරවල් 6ක් යන තරුණයාව බෙල්ලවැල දම එල්ලා මරා ඇත. එම තරුණිය තවමත් තම පියා සමග වාසය කරන බව පොලිසිය විසින් අපහාට දැනුම් දී ඇත. මෙම පැත්තෙන් දැක්වන ඡායාරූපය දැක්වන පුද්ගලයා එම තරුණියගේ පියා බව පොලිසිය විසින් දන්වා ඇත. මොකක්? මට සිරිදුවපන් කොල්ලෝ. ඔය කොමු